බලංකෝ. කෙල්ලෙක්වත් නැති මුට කෙල්ලෝ ගැන ප්‍රශ්න තේරෙයි. ප්‍රොඩක්ට් එකක් ගැන හරියටම දන්නේ ඒක නිෂ්පාදනය කරන එක. මගේ කෑල්ල ගැන හරියටම දන්නේ මේ පුතානේ නැන්දම් මෙයාට කැමැත්ත දුන්නා විතරයි දැන් ඉතින් ඔබ මොතකත් නෑ. මගේ නැන්දම්ම ඉතින් මට කොහොම අමතක වෙන්නද? දෝණි වැරදි කරන වාරයක් පාසා මම නැන්දම්ම මතක් කරනවා. හොඳ කොල්ලා. ඉතින් කොහොමද දැන් දෙන්නගේ සම්බන්ධය? සම්බන්ධය නම් තියනවා නේද? හැබැයි මෙයාගේ මේ පොඩි තරහා යන ගතියක් තියෙනවානේ. පොඩි කාලින් නම් ඕක නම් ඕකේ ඇඟේම තියෙනවා පුතේ. නැන්දා ඉතින් මට ඔයා කලින් කියලා දෙන්න එපයි. සුළඟ නුඹ වගේ ඊවැස්ස නුඹ වගේ කියලා සින්දු කිව්වට මෙයා මේ නිකන් සුළඟයි වැස්සයි එකතු වෙලා හැදුණු සුලි කුණාටුවක් වගේ හමාගෙන යනවා. එච්චර දරුණුද? දෙකට ගනින්න බෑ වගේ නේ ඕක ඉන්නේ. දෙකට ගනින නෙමෙයි දෙකට පයින් ගන්න මට්ටමේ ඉන්නේ මෙයා දන්නන්නේ නැන්ද? නැන්දම්මයි ඉතින් අවුරුදු ගාණක් දෝණි එක්කමනේ. දන්නේ නැද්ද? මෙයා චුට්ටක් සංසුන් කරලා තියාගන්න විදිය. අපිත් එක්ක නම් එල්ලීගෙන එන්නේ. කියවන්නෙත් නෑ. තරහ යනවා. හැබැයි කලහකාරී නෑ. පුතා ඔය කෙල්ල හදාගෙන තියෙන විදිහ වැරද්ද. නැන්දලා කොහොමද ඉතින් මෙයා මෙල්ල කරන් හදාගත්තේ? මම නම් පුතේ මට සද්ද දාගෙන එනකොට ගහනවා වගිට ගහනවා. එතකොට පාඩුවේ ඉන්නවා. මාත් ඔහම හිතලා ගැව්ව නැන්ද ඇල්ලගෙන. හරි ගියේමනේ. අනේ මොකක්? උඩා කොල්ලට සොරි වෙනවනේ. මේ මරියන්නේ ගෑනු ගැන හරියටම හොයාගන්න නම් ගෑනු සම්බන්ධතා රාශියක් තියෙන එකෙක් හොයාගන්න වෙනවා. මචං ඉරවලේ ගෙමවලේ මෙවුවනන් නානාගේ ශුප්පිරි කිඹුලා කන්න මල්ලි කන්න. කිඹුලා නම් පස්සේ වුණත් කෑවේ කිනානයි. ඒක නෙවෙයි පොඩි උපදෙසක් ඉල්ල ගන්න කියලා ආවේ. ඒක ඉරවලට නොකරන දව තියනවාද මේ නානා ගාව? එන්න ප්‍රශ්න තවක් කිඹුලෙක් ඕනේද? දැන් මේකයි නානා සීන් එක. මුගේ කෑල්ල හැම වෙලෙම මුත් එක රණ්ඩු කරනවා. රණ්ඩුක එකක්. ඒකට මම්මකෝ මල්ලි. නෑ ඉතින් නානයියට ගෑනු 6ක්ම ඉන්නවනේ. එකක් ඉන්න මට මෙහෙමන 6ක් ඉන්න නානට කොහොමද කියලා හිතුණා. මගේ වයිෆ්ලා මාත් එක්ක රණ්ඩු කරන්නේ නෑ මල්ලි. අය දෙනාම ශාමෙන් තමයි ඉන්නේ. සුපිරිම මිනිහා. වැඩේට සුපිරිම මිනිහා. ගෑනු 6ක් එක්ක රණ්ඩු ඉන්නවා කියන්නේ මචං මේ ඉන්නේ ලෙජන්ඩ් කෙනෙක්. টොප්. ඉතින් නානයි අපිට කියලා දෙන්නකෝ ගෑනු 6ක් එක්ක රණ්ඩු නො ඉන්න විදිය. ඒක මේවයි මල්ලි. එක ගෑණියෙක් හිටියාම අපි එක රණ්ඩු කරනවා. ඒක ගෑනු ගොඩක් හිටියාම උන්ට රණ්ඩු කරන්න වෙලාවක් නැහැ. උන් මරා ගන්නවා. ඒක අපි නිදාස්. අඩෝ මගේ සෙවන. අම්මට සිරි වෙනවා. කොල්ලට සොරි වෙනවා. මුගෙන් ආලා වැඩක් නැහැ. මේ ගෑණි කරන්න දුන්න තව ගෑණියෙක් ගන්නයි. ගෑනු ගැන හරියටම දන්නේ තවත් ගෑණියෙක් කියනවනේ. මම යනවා. චුට්ටක් ඉන්නකෝ. මම යනවා. මම මෙයාගේ හොඳම යාළුවානේ. ඔයාලගේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. කියන්නකෝ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්න නම් ගොඩේ ඉතින්. අර සෝෂල් මීඩියා ප්‍රශ්නේ මෙයාට කියන්නකෝ. ඔව්. අපි අතර ළඟ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සෝෂල් මීඩියා නේ. එහෙම වෙන්න බෑනේ. හැමෝටම සෝෂල් මීඩියා යන්න අයිතියක් තියෙනවනේ. ඒක නම් මහා ගෝත්‍රික මතයක්. ඒකත් නෙමෙයි සිරාම් ප්‍රශ්නේ. මෙයා ඒවට ගිහින් රීල්ස් වල, පෝස්ට් වල, වීඩියෝ වල, ටික්ටොක් වල ලින්ක් මට එනවා. බලන්න කොහොනේ කිය. බැලු නැත්නම් තරහ වෙනවා. It's okay අනේ. කපල් එකක් වුණාම මේ වගේ දේවල් ෂෙයා කරගන්න බෑ. ඒකනේ හලෝ ලව් කරන මිනිස්සයාට යවන්න නැතුව ඒක කාට යවන්නද? what a waste of time. යයි තමයි. ඒකත් නෙමෙයි නංගි සිරාම් ප්‍රශ්නේ. මෙයා මට එවන්නේ සැබෑ ආදරවන්තෙක් වෙන්නේ කෙසේද? රෝමියෝ ජුලියට් ගේ රාස් පාක් ඔබේ පෙම්වතිය සතුටු කරන ආකාර 10ක් වගේ විකාර. ඒවා ඉතින් අපිට කොල්ලෙක්ගෙන් නොවන කොල්ලෙක්ගෙන් වෙන්න ඕන දේවල්නේ. ඒවා ඉතින් කිව්වට කමක් නෑ නේද?
හරියට හරි. මෙයා එවන්නේ මගෙන් නොවන මගෙන් වෙන්න ඕන දේවල්. ඒක නෙමෙයි හලෝ ඇත්තටම ප්‍රශ්නේ. මං ඒ රීල්ස් වල ලින්ක්ස් දාන්නකන් ඉඳලා මෙයාත් මට ලින්ක්ස් එවනවා බලන්න කියලා. ඔව් ඉතින් මාත් යවුවා මෙයාගෙන් නොවන මට මෙයාගෙන් වෙන්න ඕන දේවල්. සාධාරණනේ. ඔය අහන්නකො හලෝ මොනවද කියලා? ඒ මොනවද හලෝ? ජිල් ඉතින් බෝරුවෝ එහෙම කරහම් මේකෙන් ඉවසයිද?